ලස්සන දේවල් ලෝකේ හැමතැනම තියෙනවා. ඒ වගේම ලස්සන දේවල් එක්ක ලංකාවේ තියෙන ලස්සනම අසපුවක්, මහමෙවුන අසපුවක් හම්බ වෙනවා. මේ අසපුව හම්බ වෙන්නේ මට මේක තියෙන්නේ මාළඹේ. ඉතින් අද මම හිතුවා ඔයගොල්ලන්ට මේ ලස්සන අසපුව මොන වගේද මේ පන්සල නිර්මාණය වෙලා තියෙන්නේ මොන වගේද කියන පණිවිඩය සහ වටපිටාව පෙන්නන්න. බලමු. කොළඹ තියෙන මෙහෙම ලස්සන පන්සල් කීපයයි තියෙන්නේ. ඉතින් මේ අතරින් මාළඹේ ප්‍රදේශයේ මෙහෙම මහමෙවුන අසපුවක් නිර්මාණය වෙලා තියෙන එක ගැන හම්බෙන් වුණත් ඇහැ ගැටුණා. ඒ ඇහැ ගැටිච්ච දේ ඕගොල්ලෝ එක්ක ෂෙයා කරන්න ඕන කියලා හිතුණා. මේ මාළඹේ බුදු පසේ බුදු අරහත්තක මහාවිහාරයයි. මෙම මනරම් විහාරස්ථානය මහමෙවුනාව භාවනා අසපු සංචිතේ ශාඛාවක්. මෙම මහමෙවුනාව භාවනා අසපු සංචිතේ නිර්මාතෘ වන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේය. මෙම සුවිසල් මන්දිරයේ විශේෂත්වය තමයි බුදු පසේ බුදු අරහත් යන තුන්තරා බෝධියම අපට මෙම මන්දිරයේදී වන්දනාමාන කර ගැනීමට වාග්ය ලැබීම. ඒ වගේම පසේ බුදු රජාණන් වහන්සේලා වෙනුවෙන් මේ යුගයේ ලෝකයේ තිබෙන එකම මන්දිරය මෙම විහාරස්ථානයේ පිහිටා තිබෙනවා. මේ මාළඹේ බුදු පසේ බුදු අරහත්තක මහාවිහාරයේ මහල් 4කින් යුක්තයි. පළමු මහල අරහත්තක මන්දිරය, දෙවන මහල පසේ බුදු මන්දිරය, තුන්වන මහල සත්බුදු මන්දිරය, හතරවන මහල ශ්‍රී ගටිකාර මහා සෑය, පළමු මහල පිවිසුම් විහාරය අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හද මඩලින් උපන් නිකිලෙස් ශ්‍රාවක දරුවන් වන උතුම් රහතන් වහන්සේලා පිරිවරාගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින අයුරු දැක්වෙන විහාරයයි. සිත පහදවා ඒ රහතන් වහන්සේලා උදෙසා වන්දනාමාන කර ගැනීම පිණිස නිර්මාණ වෑයමකි. තෙවන මහල උතුම් සත්බුදු මන්දිරය කල්ප 100ක් ඇතුළත ලොව පහළ වී වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සත්නමකි. ඒ උතුම් භාග්‍යවතුන් වහන්සේලා උදෙසා කළ මනරම් විහාරයයි. සිත පහදවාගෙන උතුම් සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනාමාන කිරීම පිණිස කළ ශ්‍රද්ධාවන්ත නිර්මාණ වෑයමකි. දෙවන මහල මිහිපිට එකම උතුම් පසේ බුදු විහාරයයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමට ආසන්න කාලයේදී ජම්බුද්දීපය තුල පළවන උතුම් පසේ බුදුරජාණන් වහන්සේලා ගන්ධමාන පර්වතයේ පළමු මංජූසක වෘක්ෂය සෙවණේ වැඩ සිටින අයුරු දැක්වෙන අති මනස්කාන්ත විහාරයයි. අන් අයට
මාර්ගඵල ලැබීමට ධර්මදේශනා නොකළත් තියුණු නුවණින්ම පසේ බුදුරජාණන් වහන්සේලා ඊතා සුළු සංවේග අරමුණින් යෝනිසෝ මනසිකාරය උපදවා සියලු කෙලෙස් නසන විස්මිත මුනිවරුන්ය. උතුම් පසේ බුදුරජාණන් වහන්සේලා උදෙසා කෙරින වන්දනාව සසර දුකින් එතරවීමට ඊතා උපකාර බැවින් සිත පහදවා වන්දනාමාන කිරීම උදෙසා මේ කරපු නිර්මාණ වැයමකි. ශ්‍රී ගටීකාර මහසෑයි ශ්‍රීමත් පිළින්ද වච්ච සුගන්ධ කුටියයි අපගේ භාග්‍යවතුන් වහන්සේගේ බුදු සසුනට පෙර පහළ වූ ඒ භාග්‍යවත් වූ අරහත් තථාගතයන් වහන්සේගේ අග්‍රදායකයන් වූ අනගාමී බලලාභී ගටීකාර කුමල්කරුවාගේ මරණින් පසු බඹලොව ගටීකාර බ්‍රහ්ම රාජා වී උපත ලැබීය. එකල ගටීකාර කුමල්කරුවාගේ යහළුවා වූ ජෝතිපාල මානවකයාව ඉපදුනේ අපගේ මහබෝසතුන්ය. ඒ අතීතයේ සීකොට ගටීකාර බ්‍රහ්ම රාජයාගේ නාමයෙන් කළ උතුම් සෑයයි මේ.